hello traders, good evening. ඉතින් traders right අපි බෝ අප්ඩේට් එක පිළිබඳව පොඩ්ඩක් මුලින්ම බලලා ඉමු නේද? ඉතින් මොකද මේ ඊයේ අප්ඩේට් එකකින් පස්සේ මේ price section හැම දෙයක්ම change වුණා මෙන්න මේ අද වෝ අප්ඩේට් එකත් එක්ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නැවත වරක් UAE වල තියෙන oil base එකකට මේ ඉරානියන් මිසයිල්ස් ප්‍රහාර කිහිපයක්ම එල්ල කිරීමත් එක්කම නැවත oil price එක jump වුණා. ඉතින් මොකක්ද මෙහෙම වෙන්න reason එක මම කලින් කිව්වා මේ යන විදිහටම ප්‍රහාර දිගින් දිගට එල්ලුණත් මේ ට්‍රම්ප්ගේ බහිම්බස් වීමත් එක්ක මෙයාගේ මේ කතාවල තියෙන පරස්පරකම් මත මම එහෙම කියන්නේ ඇයි මොකද මෙයා මේ වෝ එක නවත්වන්න දවසක තීරණය කරනවා සහ ඊළඟ දවසේදී වෝ එක නැවත කන්ටිනියු කරන්න තියෙනවා. ඉතින් මේ වගේ මාකට් අවුට්ලුක් එක තිබුණු වෙලාවක සති කිහිපයක්ම මේ විදිහටම මාකට් එක කන්ටිනියු වෙලා ඉන් පසුව මෙයාලා මේ වෝ එක නවත්වන්න 70%ක්ම වෝ එක නවත්වන්න වැඩි ප්‍රතිශතයක මාකට් එකට තිබුණ හින්දා ඉන්වෙස්ටර්ස්ලාගේ මාකට් ප්‍රයිසස් වල පොඩි අපිට කියන්න පුළුවන් මාකට් නැවත එයාලගේ ෆෝකාස් ප්‍රයිසස් වලට එයාලා ඩිස්කවුන්ට් ප්‍රයිසස් වලට එහෙම නැත්නම් ප්‍රීමියම් ප්‍රයිසස් වලට මාකට් ප්‍රයිස් කරගෙන තිබ්බේ. ඉතින් මේ ලාස්ට් වීක් එකේ අපිට වෙච්ච රීසන්ට් අප්ඩේට් උනේ මම ඔයාලට දාලා තිබ්බා මේකත් කලින් මේ ට්‍රම්ප්ගේ අප්ඩේට් එකත් එක්ක ට්‍රම්ප් අනවුන්ස් කරා එයාලා නැවත හොමුස් සමුද්‍රය විවෘත කරනවා මෙන්න මේ ඔයිල් සප්ලයි එකට කියලා. ඉතින් ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයිල් ප්‍රයිස් එකේ ඇති වෙච්ච සඩන් ඩ්‍රොප් එක මාකට් ගැප් එකකින් මාකට් එක ඕපන් වෙලා මාකට් එක නැවත සෙල් වුණා සහ රිකවරි මොමන්ටම් එක තුල මෙන්න මේ කියන ඩිස්කවුන්ට් ලෙවල් එක තමයි මම ફોකස් කරේ නැවත මාකට් එක සෙල් වෙයි කියලා. නමුත් අද මාකට් එකට උනේ මොකද මෙන්න මේ ඇති වෙච්ච ඉරානියන් ඩ්‍රෝන් ෆයර් ඇටැක් එකත් එක්ක ඇති වෙච්ච ඔයිල් බේසස් වලට ඇති වුණ ෆයර් එක නිසා නැවත ඔයිල් ප්‍රයිසස් ඩිමාන්ඩ් වුණා මෙන්න මේ 105 107 කියන ලෙවල් දක්වාම. right. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බොන්ඩ් yield. ඉතින් 2 year short term bond yields මොකද උනේ? අපි එක්ස්පෙක්ට් කරපු ප්‍රයිස් වලින් ඩ්‍රොප් වෙන්න තිබු ප්‍රයිස් වලට අමතරව නැවත මාකට් එක හොඳ ඩිමාන්ඩ් එකකට ආවා මෙන්න මේ ප්‍රයිසස් අතරතුර. right. ඉතින් මම ඊයේදී කතා කරා ඉන්ෆ්ලේෂන් රේට් එකත් එක්ක දැන් US ඉකොනොමි එක කොහොමද බලපාලා තියෙන්නේ කියලා. right. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෂෝට් ටර්ම් මූව් එක මම එක්ස්පෙක්ට් කරේ ඒ වෙලාවෙදි ක්‍රියේට් වෙලා තිබුණු 1 hour කින්ඩම් එකත් එක්ක. ඉතින් අපි ට්‍රේඩ් අයිඩියා එක ජෙනරේට් කරත් අපි කිසිම ට්‍රේඩ් එකකට එන්න ඕනේ නැහැ. මොකද අපිට ප්‍රයිස් සෙක්ෂන් වයිස් සපෝටිව් අවුට්ලුක් එකක් තිබුණේ නැති නිසා. right. ඉතින් මෙන්න මේ ඩිමාන්ඩ් එකත් එක්ක අපි දැන් පොඩ්ඩක් මේ US 10 year bond yields වල price section view එක පොඩ්ඩක් සලකලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ long view එක තුලම අපි පොඩ්ඩක් මේ ඉන්ඩිකේටර් එක ස්විච් කරගමු. ඉතින් මම මේ ඉන්ඩිකේටර් එක දාගෙන ඉන්නෙත් long view එකේදී price එක මොකක්ද වෙන්නේ සහ මෙන්න මේ වගේ confirmation එකක් ගන්න විතරයි. නමුත් මේ ඉන්ඩිකේටර් වලින් depend වෙන්නේ නැහැ. okay අපි clear කරගමු. okay. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ long view එක තුල මෙන්න මේ 10 year bond yield මොකද වෙන්නේ demand වෙන්න ගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මේ bonds and bond yield අතර තියෙන inverse correlation එකක්. ඉතින් bond yields demand වීමත් එක්ක අපිට මේ inflation rate එකත් increase වෙන නිසා ඉතින් මේ global inflation fears එකත් එක්ක මේ inflation rate increase වෙන නිසා මේ rate cuts දැන් market එකට price වෙලා තියෙන සම්භාවිතාවයත් එක්ක නැවත මේ bond yields මොකද වෙලා තියෙන්නේ demand වෙනවා. ඉතින් මේක තමයි මේ bond yields demand වෙන්න තියෙන behind reason එක වෙන්නේ. මොකද මේ inflation cutting cycle එක interest rate cutting cycle එක තිබුණු අවස්ථාවක නැවත මෙන්න මේ energy prices ඉහළ යාම නිසා ඇති වෙච්ච inflation rising එක හේතු කොටගෙන නැවත inflation cutting cycle එක පොඩ්ඩක් interest rate cutting cycle එක පොඩ්ඩක් push වෙලා තියෙනවා 2027 අගභාගය වෙනකම්ම rate cut දෙකකට විතරක්. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඉන්ට්‍රස්ටික් වැලියු එකත් එක්ක අපේ බොන්ඩ් yields price section view එකේදී බොන්ඩ් yields අපිට ඩිමාන්ඩ් එකක් තමයි දකින්න තියෙන්නේ. right. ඉතින් දැන් අපි පොඩ්ඩක් කතා කරමු ඉන්ෆ්ලේෂන් එක පිළිබඳව USA වල. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ෆ්ලේෂන් chart එක දිහා ගත්තොත් මෙන්න මේ bar chart එක දිහා බලුවොත් ඔයාලට මොකද පේන්නේ? ඉන්ෆ්ලේෂන් එක 2.4 වල තිබිලත් 2026 ජනුවරි වල තිබුණු. ඒ වගේම මේ වෝ එක පටන් ගත්තත් එක්කම ඉන්ෆ්ලේෂන් එක නැවතත් 2.4 වල තිබිලා මොකද උනේ 3.3 දක්වාම මාර්තු ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කන්ට්‍රෝල් කරගෙන ආපු ඉන්ෆ්ලේෂන් එක රීසන්ට් 2020
පහේ සෙප්තැම්බර් තිබ්බ 3% වලටත් වඩා දැන් මාකට් එක ප්‍රයිස් කරගෙන තියෙනවා 3.3 දක්වාම මාකට් එක වැඩි වුණා ඉන්ෆ්ලේෂන් එක රීසන් එක වෙච්ච මෙන්න මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් පියස් එක. ඉතින් අපි මෙන්න මේ මාර්තු මාසයේ පොඩ්ඩක් කන්සිඩර් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා එක්ස්පෙක්ට් කරපු එහෙම නැත්නම් ප්‍රීවියස් තිබ්බ 3.3 data එකත් එක්ක ප්‍රීවියස් තිබු 2.4 data එකත් එක්ක මෙයාලා එක්ස්පෙක්ට් කරා නැවත 3.3 දක්වා මාකට් එකේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙයි සහ ඒත් එක්කම ඇක්චුවල් data එක උනේ 3.3. ඉතින් ඒම නිසා මෙන්න මේ රීසන් එක නිසා තමයි මාකට් එක කිසිම ස්පයික් එකක් නැතුව මාකට් එක නැවත කරන්ට් මූව් එක ක්‍රියේට් කරලා මෙන්න මේ හැදුන ඩ්‍රොප් එක දැන් ක්‍රියේට් වෙන්නේ ගෝල්ඩ් මාකට් වල. අපි ගෝල්ඩ් විතරක් කතා කරමු. ඉතින් දැන් ඉන්ෆ්ලේෂන් එක මෙයාලා එක්ස්පෙක්ට් කරනවා ප්‍රීවියස් එක දැන් තියෙන්නේ 3.3. නමුත් මෙයාලගේ දැනට ට්‍රේඩින් ඉකොනොමික්ස් වලට දාලා ෆෝකාස්ට් එක මෙතන දක්වලා නැහැ. නමුත් අපිට මෙන්න මේ වෝට් එක මේ කියන්නේ මේ ට්‍රේඩින් ඉකොනොමික් යූස් කරන හැම ට්‍රේඩර් කෙනෙක්ම වෝට් එක මෙයාලා එක්ස්පෙක්ට් කරනවා above. ඒ කියන්නේ මෙන්න මේ 3.3% එකට වඩා වැඩි ප්‍රතිශතයකට මාකට් එක නැවත ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙයි කියලා. ඉතින් මටත් එක්ස්පෙක්ට් කරන්න තියෙන්නේ මෙන්න මේ කතන්දරයම තමයි. නමුත් මන්තෝ මන්ත් ඩේටා එක පොඩ්ඩක් අපි කන්සිඩර් කරන්න වෙනවා. මොකද මේ මන්තෝ මන්ත් ඩේටා එකට තමයි මාකට් එකේ වොලටයිලිටි එක ඇති වෙන්නේ. ඊට පස්සේ ඩිරෙක්ෂන් එක තීරණය වෙන්නේ year over year data එකට. ඉතින් අපි පොඩ්ඩක් දැන් ඉන්ෆ්ලේෂන් now casting site එකට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්ෆ්ලේෂන් now casting site එකට දාලා ඒප්‍රිල් data එක මෙයාලා පොඩ්ඩක් 0.45 වල ඉඳලා 0.27 දක්වා drop වෙයි කියලා තමයි CPI මන්තෝ මන්ත් ඩේටා එක ඩ්‍රොප් වෙයි කියලා තමයි එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් ඒත් එක්කම තමයි අපි year over year data එක පොඩ්ඩක් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒප්‍රිල් data එක 3.56 වල ඉඳලා නැවත 3.74 දක්වා වැඩි වෙයි කියලා මම එක්ස්පෙක්ට් කරනවා. ඉතින් මොකක්ද මේ මන්තෝ මන්ත් data එක ඩ්‍රොප් වෙන්නත් මේ year over year data එක වැඩි වෙන්නත් රීසන් එක. ඉතින් ඔයාලා දන්නවා මේ මන්තෝ මන්ත් ඩිපෙන්ඩ් වෙන්නේ මේ මාසයට අදාළව ක්‍රියේට් වෙන ඉන්ෆ්ලේෂන් රයිසිං එකේදී ඇති වෙන මෙයාලගේ මේ මැක්‍රෝ ඉකොනොමික් පදනම් කරගෙන මෙයාලා මේ ක්‍රියේට් කරගන්න ඩේටාබේස් මත මෙයාලා මේ එක්ස්පෙක්ට් කරන නම්බර්ස්. ඉතින් නමුත් මේ year over year data එක whole quarter 1 වලදී සිදු වෙන එහෙම නැත්නම් මේ yearly ඇති වෙන ඉන්ෆ්ලේෂන් රයිසිං ඉදිරියේදී වෙන්න පුළුවන් දේවල් සහ පෞගිය වෙච්චි මාකට් percentage changes එක තමයි මෙන්න මේ numbers create. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ තමයි මේ quarterly අපි මේ ඉන්ෆ්ලේෂන් එක ફોකස් කරත් ෆස්ට් ක්වාර්ටර් එකේදී ඉන්ෆ්ලේෂන් එක යම් තාක් දුරට අඩු වෙලා තිබ්බත් මේ සෙකන්ඩ් ක්වාර්ටර් එක වෙද්දී නැවත 5.60 දක්වාම ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු කොටගෙන මෙන්න මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපිට ගෝල්ඩ් මාකට් එකේ අපි ගෝල්ඩ් ට්‍රේඩ් කරන නිසාම මම මේ කියන්නේ මේ ගෝල්ඩ් මාකට් එක තුල දැන් මොකක්ද වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම ඊයේ කියපු මේ 4 hour kingdom එක 80%ක්ම 90%ක්ම කම්ප්ලීට් කරත් නැවත බය ස්ට්‍රෙන්ත් එකකින් මාකට් එක ක්ලියර්ලි ටේක් අවුට් කරගෙන තියෙනවා. ඉතින් දැන් ප්‍රයිස් ඇක්ෂන් view එක තුල ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද මේ 4 hour තුල 1 hour structures break එකක් තුලින් මාකට් එක දැන් strong buy strength එක තමයි ඉන්නේ. ඉතින් මේ ඇතිවෙච්ච attack එකත් එක්ක continue වුණොත් මේ හැදෙන මොමන්ටම් එකේදී ඔයිල් සපෝටිව් එකත් එක්ක මෙන්න මේ ගෝල්ඩ් ප්‍රයිසස් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් අපේ මගේ ලාස්ට් වීක් අප්ඩේට් එකේ ඇතිවෙච්ච මම ක්‍රියේට් කරගත්තු මෙන්න මේ සෙක්ට් එකට අදාළව දැන් මම නැවත ඇඩ් කරගන්නවා මෙන්න මේ 1 hour buy kingdom fail with strong sell. ඉතින් මම මේක ඔයාලට මගේ ට්‍රේඩින් chart එකේදී පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 1 hour price action වලට අදාළව මෙන්න මේ හැදුණු මොමන්ටම් එක දැන් මෙන්න මේ හැදුණු කින්ඩම් එක ෆේල් වෙලා ඒ වගේම නැවත 1 hour ක්‍රියේටිව් ස්ට්‍රෝං කින්ඩම් එකක් අපිට දැන් ක්‍රියේට් වෙලා තියෙනවා අපේ ට්‍රේඩින් ටයිම් ෆ්‍රේම් එක විදියට. රයිට් දැන් අපි පොඩ්ඩක් ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මෙන්න මේ ගෝල්ඩ් chart එක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේක පොඩ්ඩක් ක්ලියර් කරගමු. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ price action moves කොහොමද දැන් ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. හිස්ටොරිකල් මූව් එකත් එක්ක දැන් පොඩ්ඩක් මේ හැදිලා තියෙන මොමන්ටම් එක කන්සිඩර් කරලා බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩේලි කින්ඩම් එකට දාලා එහෙම නැත්නම් මේ වීක්ලි කින්ඩම් එකට දාලා මාකට් එක පුල් බෑක් ක්‍රියේට් කරත් ස්ට්‍රෝං සෙලින් කින්ඩම් එකෙන් shift එකෙන් පස්සේ නැවත වීක් බයස් ලගෙන් පස්සේ ස්ට්‍රෝං සෙලින් ස්ට්‍රෙන්ත් එකෙන් මේ සෙල් කින්ඩම් එකම කන්ටිනියු කරා මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් එක. රයිට් අපිට දැන් මෙතනදී ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් ඉම්පැක්ට් වෙන්නේ නැතත් දැන් අපිට තියෙන මේන් ෆැක්ට් එක තමයි මෙන්න මේ CPI data එක. මෙන්න මේ ඉන්ෆ්ලේෂන් data එක. ඉතින් USA වලට දාලා ඉන්ෆ්ලේෂන් data වැඩි වීම නිසා යම් හේකින් මෙන්න මේ යුද්ධමය තත්ත්වය නැවත වැඩි වුණොත් ඉන්ෆ්ලේෂන් එකත්
නැවත වැඩි වෙනවා. මොකද ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් නැවත වැඩි වීමත් එක්ක අපිට මෙන්න මේ සෙල් ට්‍රේඩ් එකට ගොඩක් සපෝටිව් වෙනවා. නැවත මෙන්න මේ යුද්ධමය තත්ත්වයට ඉන්ක්‍රීස් වුණොත්. ඉතින් ප්‍රයිස් ඇක්ෂන් view එක තුලදී මම දැන් දකින්නේ ස්ට්‍රෝං සෙලින් ඉම්පැක්ට් එකක්. මේක ට්‍රැප් එකක් වෙන්නේ නැති තාක්කල් මම දැන් එක්ස්පෙක්ට් කරනවා බොහෝ දුරට ඉදිරි සති කිහිපය තුල සඩන් ඩ්‍රොප් එකක් ගෝල්ඩ් වල ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ ක්‍රියේට් වෙච්ච මූව් එකම නැවතත් ක්‍රියේට් වෙන්න පුළුවන් මෙන්න මේ ලෙග් එක තුලින්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එක බ්‍රේක් වුණොත් ස්ට්‍රෝං කී ලෙවල් එක මෙන්න මේ ලෙවල්ස් වල අපිට පුල් බෑක්ස් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැනුත් ප්‍රයිස් ඇක්ෂන් විතරක් අපි කන්සිඩර් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද මේ රෙස්ට් ෆේස් එකෙන් පස්සේ එහෙම නැත්නම් මේ කන්ෆර්මේෂන් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකෙන් පස්සේ ස්ට්‍රෙන්ත් එකෙන් ආපු මාකට් මොමන්ටම් එක නැවත සෙලින් ටෙරිටරි එකක තමයි දැන් මාකට් එක තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් 4 hours වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇති වුණු සෙලින් ඉම්පැක්ට් එකෙන් මම දැන් ප්‍රයිස් සෙක්ෂන් view එකෙන් අපි රිස්කි එන්ට්‍රි එකකට එන්ටර් වෙනවා. මම මේ එන්ට්‍රි එකත් අපේ ප්‍රීමියම් ගෲප් එකේ දැන් පෝස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සෙල් ලිමිට් එන්ට්‍රි එක මම පෝස්ට් කරා. මොකද මම මේක පෝස්ට් කරන්න හේතුව ලිමිට් එන්ට්‍රි එකක් විදිහට අපිට මෙන්න මේ හැදෙන පුල් බෑක් එක කන්සිඩර් වෙයි. මොකද ඔයිල් ප්‍රයිස් සෙක්ෂන් එකත් එක්ක අපේ ඔයිල් ප්‍රයිස් සෙක්ෂන් එකේ පොඩි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මාකට් මෙන්න මේ ලෙවල්ස් වලට ප්‍රයිස් වුණොත් මෙන්න මේ ලෙවල් වලින් ඩිමාන්ඩ් වුණොත් නැවත අපිට ඒක කොරලේට් වෙනවා මෙන්න මේ ගෝල්ඩ් ට්‍රේඩ් එකට. ඉතින් මේ ට්‍රේඩ් එක මම කන්සිඩර් කරනවා ඉදිරි දින දෙක තුල මාකට් එක ඩ්‍රොප් වෙයි කියලා. එහෙම උනේ නැත්තම් මෙන්න මේ ප්‍රයිස් සෙක්ෂන් එක චේන්ජ් වෙන්නේ නැත්තම් බොහෝ දුරට මෙන්න මේ කරන්ට් මාකට් ප්‍රයිස් සෙක්ෂන් තුලින්ම මාකට් එක දැන් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් මේකට බොහෝ දුරට සපෝටිව් වෙයි මෙන්න මේ මූව් එක ක්‍රියේට් කරන්න ඉන්ෆ්ලේෂන් ඩේටා එක. නමුත් month over month data එක වෙලාවෙදී මාකට් එක volatile වෙලා year year data එකට මාකට් එකේ drop එක continue කරයි. ඉතින් මේක තමයි දැනට තියෙන මගේ expectation එක සහ මම trend wise trade කරන්නේ සහ මම kingdom wise trade කරන්නේ strong momentum එකත් එක්ක තමයි trade කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ 1 hour kingdom එක consider කරලා දැන් trade එකකට යන්නේ. ඉතින් බොහෝ දුරට මේ තියෙන price action එක තුලක තව leg එකක් trade කරයි මේ level එක තුලින්. එහෙම වුණොත් මාකට් එක මෙන්න මේ හැදෙන ඩිස්කවුන්ට් ලෙවල් එකෙන් ඩ්‍රොප් වෙයි. ඉතින් අපිට ඩිස්කවුන්ට් එකක් බලා ගන්න තිබුණ නැත්නම් මෙන්න මේ ක්‍රියේට් කරන ලෙග් එක තුලින්ම මාකට් එක ඩ්‍රොප් වෙන්න වැඩි chance එකක් දැන් තියෙනවා. ප්‍රයිස් සෙක්ෂන් only. ඉතින් ෆන්ඩමෙන්ටල් ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක මොන වෙලාවෙ වෙනස් වෙයිද කියලා දැන් අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ. ඉතින් ඔයාලා දන්නවා ට්‍රම්ප්ගේ අප්ඩේට් එක සහ මේ ඉරාන් වල අටැක් එක අපිට මේ දේවල් දැන් හරියට එක්ස්පෙක්ට් කරන්න බෑ. නමුත් ප්‍රයිස් සෙක්ෂන් view එක තුලදී අපිට බලා ගන්න පුළුවන් ඉන්වෙස්ටර්ස්ලාගේ ප්‍රයිසස් කලින්ම මෙන්න මේ මාකට් වලට ඉම්පැක්ට් වෙන නිසා මෙන්න මේ මම කලින් එක්ස්පෙක්ට් කරපු මොමන්ටම් එක දැන් බලා ගන්න පුළුවන්. ඉතින් රීසන් ගෝල්ඩ් අප්ඩේට් එක සහ මාකට් අප්ඩේට් එක වෙන්නේ මෙන්න මේක ඉන්ෆ්ලේෂන් ඩේටාත් එක්ක සහ මේ අද ඇති වෙච්චි එහෙම නැත්නම් අද උදෑසන ඇති වෙච්චි චේන්ජස් එක්ක සහ ඩ්‍රෝන් මිසයිල්ස් ඇටැක් එක්ක ඔයිල් බේසස් වලට ඇති වුණ ඇටැක් එක්ක සහ මෙන්න මේ ඔයිල් ඩිමාන්ඩ් එකත් එක්ක ඇති වුණ ප්‍රයිස් සෙක්ෂන් කොරලේෂන් එකත් එක්ක. ඉතින් ට්‍රේඩර්ස් මේ වීඩියෝ එකනොත් මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ට්‍රේඩර්ස් අපේ ෆ්‍රී ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. මම මේ ෆ්‍රී ගෲප් එකෙත් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න. ඉතින් ඔයාලට මේක YouTube channel එකේ කරාම බලා ගන්න පුළුවන්. එහෙනම් ට්‍රේඩර්ස් cheers.